ටිකෙන් ටික වියකී යන මනුෂ්‍යත්වය නැවත ගොඩනැගීම දෙසා දිගහැරෙන මනෝදම් ප්‍රොඩක්ෂන්. සමීර මොකෝ එන්න කිව්වේ? සර් ආවද? සර්ට පොඩි පණිවිඩයක් කියන්න එන්න කිව්වේ. මේ දවස්වල තෙල් ප්‍රශ්න හින්දා අපේ ගෙවල් ළඟ කඩයක් තියෙනවා. ඒ කඩේ හොර තෙල් බිස්නස් කරනවා. මම මේක සර්ට කියන්න කතා කරේ. වැඩි ගාණට තෙල් විකුණන්නේ සර් ඒ කඩේ. එහෙමද? කොයි හරිය තියෙන කඩේද ඔය? මොකද්ද ඒ පොරගේ නම? අර සර් එනකොට හම්බ වෙන්නේ නැද්ද පොඩි කඩයක් අර තිබ්බ තුන් මං හන්දියේ තිබ්බේ සර්. එතන තියෙනවා කඩයක්. ඒ කඩේ සර් යනකොට බලන් යන්නකෝ සර්. එහෙමද? මං යන ගමන් නම් බලන් යන්නකෝ. මං එහෙම වුණොත් හෙට මේ කඩේ වටලන්න තමයි හිතන්නේ. හරි සර් හරි එන. මං ඇලර්ට් එක ගෙන්නන්න සබි පැත්තේ. සර් මං කෝල් එකක් දෙන්නම් සර්. එයා සර් ගෙන් ඉන්න. හරි එහෙනම් මං ගිහලා දෙන්නම්. යා මොකෝ මෙතන බලන්නකො මල්ලි තේරෙන්නේ නැතුව නතර වුණා. ෂෙඩ් එකටවත් යන්න විදියක් නැහැ. යා ෂෙඩ් වලට ගිහිල්ලා තේල් ගන්න පුළුවන්ද මේ පෝලිං එක? ඒකත් එහෙම තමයි මල්ලි. අයියා මේ එනවා මේ මන් දන්න තැන නම් තියෙනවා. හැබැයි එතන තෙල් ටිකක් ගන්න. එතන තෙල් බඩු නැති වෙන්නේ නැහැ. කමන්නේ මල්ලි කොහොම හරි දැන් ඉතින් ගෙදර යන්නත් එපේ මල්ලි. එහෙනම් යන්කෝ. Kau doang ada? Ini bisa satu rekan lagi. Tuh petrol dia di mana? මල්ලි මේ ඊයේ පෙට්‍රල් බෝතලේ Ada sih kan? Ya. අඩේ ෂෙඩ් එකේ වගේ දෙගුණයක් වැඩි වෙනවා. Dan petrol lain dan petrol ganang orang ganang tengah lian. හරි මල්ලි මේ කරන්න දෙයක් නැහැ. දෙන්න ඕන පෙට්‍රල් බෝතලේ. Udah kinda ya. Oh. Ikut dan. දෙන්නකො මල්ලි දෙන්න. නෑ බම් මේ ගෙදරට කෝල් එකක් ගත්තා සිද්ධ. Sorry. ආයෙත් පෙට්‍රල් ගන්නවා වගේ මේ තව එක්කෙනෙක් එක්කන් ඔව් පෙට්‍රල් ගන්නවා. තියෙනවනේ. කඩේට පෙට්‍රල් මේ එන්න මල්ලි. එන්න. එන්න. මම තියඩි රත්නායක.
නැවත අල්ලගත්තා. මුට දුවන්න හම්බුනේ නෑ අපිත් එක්ක. මුට දුවන්න දුන්නේ අල්ලගත්තා. මේ එන්න දෙන්න වරා අයියා. අයියා. නගිනවලු. කොහොමද? නගපන් බයික් එක. ඔය කොහෙද යන්නේ? බලන්නද? බා. තවෙකුගේ අසරණකමින් තම බඩවියත රැක ගැනීම මනුෂ්‍යත්වය නොවා හුදෙක් තිරිසංකමක්මය.